තවත් ලස්සන දවසක ඉර පායලා අපිට හිරු ආලෝකය ලැබිලා අපේ ජීවිතයේ තියෙන අඳුර මකන්නට. ඉතින් ඊටමත් ආදරේ ලිංගතු ඔබේ හදවතට නිවසරේන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මිතාරි දිවි පුතේ මම ඔබත් එක්ක බෙදාගත්ත දවස ආරම්භ කරන මොහොත මොනතරම් වටිනවද? ඒ මොහොතේදී අපි ඊටමත් උමනාවෙන් මොනවද අපි කියන්නට ඕනේ? අද මගේ ලස්සනම දවස, සුන්දරම දවස කියලා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිටම කියන්නට ඕනේ මගේ මනසේ අයිතිය, මගේ තීරණවල අයිතිය මගේ අතේ තියෙන්නේ. හරියට ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා වගේ දැන් මේ දවස්වල අපිට දැනෙනවා අපිට සීතලයි කියලා. රැයට අපිට සීතලයි. දවල් වෙනකොට හොඳටම උණුසුම්. හරියට දරන්න බැරි අවුවක් තියෙනවා. ඒ වගේම වැස්ස කියන එක අපි දන්නවා. හුලං කියන දේවල් දන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් දේශගුණය, කාලගුණය කියලා කියන දේවල් වෙනස් වෙලා යනවා වගේ ජීවිතයේ අත්දැකීම් වෙනකොට අපිවත් ඒ දේශගුණයට, කාලගුණයට ඔරොත්තු දෙන විදිහේ මනසක්ද මට තියෙන්නේ. එහෙමත් නැත්නම් මොන දේශගුණයක්, කාලගුණයක් තිබුණත් මම ඒ හැම දෙයකටම රෙස්පොන්ඩ් කරන්නට යන්නේ, පිළිතුරු දෙන්නට යන්නේ මම ඒකාග්‍රතාවයක ඉඳගෙන. මම දෙවියන්ට බද්ධ වෙච්ච මගේ ආත්මය ඊටමත් සාමකාමී තැනක තියාගෙන තමයි මම මේ හැම දෙයකටම ඇත්තටම රෙස්පොන්ඩ් කරන්නට යන්නේ. මොකද සමහර දේවල් අභියෝගාත්මකයි. ඉතින් ඒක නිසා සමහරලාට අපිට මොන හරි වචන එනවා වෙන්න පුළුවන්. අපේ ක්‍රියාවෙන් හැසිරෙන විදියෙන් කරන කියන දේවල් වලින්, අපි වැඩක් කරන දේවල් වලින්, අපි යමක් හසුරවන විදිය මේ දේවල් අපි නොදැනුවත්ව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙනස් නොවන පුද්ගලෙක් තියෙනවා. මොන දේ වුණත් මූණේ කටේ කිසිම වෙනසක් නැහැ. ඇවිදින විදිහේ කිසිම වෙනසක් නැහැ. හරිම ශාන්තියෙන් පිරිච්ච අය. ඉතින් මෙවැනි පුද්ගලයෝ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ උත්සාහ කරලා තමයි ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔබටත් පුළුවන්, මටත් පුළුවන්. අපි හැමෝම උත්සාහයකයි ඉන්නේ. අපි උත්සාහ කරමු. ස්වාමීන් වහන්සේ අපිව ආශිර්වාද කරනවාමයි. ආමේන්.